2026 ලංකා ප්‍රීමියර් ලීග් තරගමාලාවේ මේ වන විට තරඟ 5ක් අවසන් වී ඇති අතර ඒ අනුව කොළඹ SSC පිටියේ තරඟ අවසන් වී ඇති අතර SSC පිටියෙන් LPL තරඟාවලිය තවත් තරඟ 9ක් සඳහා දඹුල්ල දෙසට මාරු වී තිබෙනවා. ඉතින් දඹුල්ලේ පැවැත්වෙන පළමු තරඟය අද දිනේ පැවැත්වෙනවා. ඒ දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි රොයල්ස් අතර හරියටම අද රාත්‍රියේ 7:30ට. ඉතින් මේ දක්වා මේ තරඟාවලියේ පැවැත්වුණු තරඟ දෙස බැලුවොත් පළමු තරඟය ගෝල් ගාලන්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා. ඒ වගේම දෙවන තරඟය දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා කැන්ඩි රොයල්ස් කණ්ඩායම ලකුණු 18කින් පරාජයට පත් කිරීමට. ඒ වගේම තුන්වෙනි තරඟය සහ හතරවෙනි තරඟයේ පිළිවෙලින් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණා ගාල්ල කණ්ඩායමට සහ ජැෆ්නා කණ්ඩායමට ඒ කඩලු 5කින්. SSC පිටියේ පැවති අවසන් තරඟය ජයග්‍රහණය කිරීමට කොළඹ කැප්ස් කණ්ඩායමට හැකියාව ලැබුණේ ජනිත් ලියනගේගේ විශිෂ්ට අර්ධ ශතකය නිසා. ඔහු මෙම තරඟයේදී ජිමි නීෂන් සමග එකතු වී නොබිඳුණු ලකුණු 115ක වටිනා සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් වුණා. ඒ වගේම මේ තරඟාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වී ඇත්තේ තරඟ දෙකකට සහභාගී වී ලකුණු 105ක් ලබාගෙන සිටින ගාල්ල කණ්ඩායමේ සෑම් හාපර්. වැඩිම කඩලුලාභියාද කඩලු 6ක් ලබාගෙන සිටින ගාල්ල කණ්ඩායමේ අකිෆ් ජාවෙඩ් වේ. මේ වන විට සියලු කණ්ඩායම් තරඟ දෙක බැගින් ක්‍රීඩා කර ඇති අතර එම තරඟ දෙකම ජයග්‍රහණය කරමින් ගාල්ල කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ලබාගෙන තිබෙනවා. 2, 3, 4 ස්ථාන පිළිවෙලින් ලබාගෙන තිබෙන්නේ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම, කොළඹ කැප්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංස් කණ්ඩායමයි. ඔවුන් සහභාගී වූ තරඟ දෙකෙන් එක බැගින් ජයගෙන ඇති අතර තරඟ දෙකම පරාජයට පත් වූ කැන්ඩි රොයල්ස් කණ්ඩායම අවසාන ස්ථානයේ පසු වෙනවා ප්‍රසාද ලකුණු සටහනේ. තරඟාවලියේ නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප සමග රැඳී සිටින SLC Show YouTube channel එක subscribe කරන්න.